අයිබෝවන් අපි අදත් සතියගේ ඉරිදාවේ පුවත්පත් කාටුන් සහ කාටුන් කාව්‍ය පටන් ගමු සිළුමිණ පත්තරේ අංජනගේ ටෝක් වෙතින්. දෙන්නෙක් සාකච්ඡාවක එක්කෙනෙක් කියනවා අරගලයේදී ගිනි තැබූ මැති ඇමති නිවාසවලටත් සාධාරණයක් කරන්න කියලා දුමින්ද දිසානායක කියනවා. අනික් කෙනා කියනවා ඇයි මිලියන ගණන් වන්දි ගත්තා මදිද කියලා අහනවා. මේ සතියක අරුණ පුවත්පතේ හසන්ත විජේනායකගේ කාටුන් එක. වෙලක් තියෙනවා වෙලේ පඹයෝ දෙන්නෙක් හිටවලා තියෙනවා. එක්කෙනෙක්ගේ ෂර්ට් එකේ ගහලා තියෙනවා ලෙනින් කියවමු කියලා. අනිත් කෙනාගේ ටී-ෂර්ට් එකේ ගහලා තියෙනවා දෑකැත්තයි මිටියයි. කවුද මේ දෙන්න? එක්කෙනෙක් ලාල් කාන්ත ඇමතිතුමා, අනිත් කෙනා නාමල් නියෝජ්‍ය ඇමතිතුමා. ඉතින් ඒ කුඹුර ළඟින් යනවා අරලිය සහල් අධිපති ඩඩ්ඩි සිරිසේන මහත්තයා රෝල්ස් රොයිස් නවීනතම වාහනයකින් ධන කුවේරයන් පාවිච්චි කරන වාහනයකින් ඒ වෙල මැද්දෙන් උඩින් යනවා නිපුණ සහල් අධිපති රත්නගමගේ මහත්තයාද කොහෙද ප්‍රයිවේට් ජෙට් එකකින්. මේ සතිය ගරුණ පත්තරේ හසන්ත විජේනායකගේ හුරේරත් දේශපාලකයෙක් කියනවා කවුරු කෑ ගැහුවත් පඩි වැඩි කරන්නේ නැහැ කියලා ජනාධිපතිතුමා කියනවා. කවුරු ගැහුවත් කැබ් 1750 නම් ගේනවලු කියලා හුරේරා කියනවා. මේ ඉරිදා ලංකාදීප පත්තරේ හලලියගේ ඉරිදා කවිය මිනිසක් කීවාට ජනතාවට දැනෙනු නැත යන බව වමට පෙන්නා යන්නේ දකුණ වෙත කනබොන දේ මිල පාවේ අහස මත ජන ජීවිත කටුක දුක තාමත් විඳිනු ඇත. මේ ඉරිදා මව්බිම් පත්තරේ එම්.ඩී. වීරරත්නගේ කාටුන් එක. ගෙදර හාමිනේ කියනවා සාක්ෂි මකලා හින්දලු හොරු අල්ලන්න අමාරු. මහත්තයා කියනවා අර ෆයිල් වල ඒවත් මකලද කියලා. ඒ අහන මැත්තේ අර ෆයිල් ගොන්නත් තිබුණේ කැබ් එක ඒක ගැන වෙන්නේ නැති නේද? මේ ඉරිදා ලංකාදීප පත්තරේ අවන්ත ආටිකලගේ කාටුන් එක. ඇමරිකාවෙන් ආපු මල්සරා හීසරයක් විදිනව කාටද? අපේ ටිල්වින් සහෝදරයට. ඇමරිකාවේ මල්සරා තමයි ට්‍රම්ප් මහත්තයා. ඉතින් මුකුත් නෑ ආදරයෙන් වෙලිලා ඉන්නවා අත සිබිමින්. ඒ අත තමයි ඉන්දියාවේ අගමැති මෝදි මහත්තයාගේ. ඉන්දියානු ව්‍යාප්තවාදය ඉවරටම ඉවරයි වගේ. මේ ඉරිදා මව්බිම් පත්තරේ විදුර අබේනායකගේ දවසේ පද 4. තවමත් ඇසෙන වෙඩි හඬ සිත සසල කළේ ඉව බව නැති කලට මිනිසත් කමද කැලේ රැවටිලි බසින් දිනු සෙනෙහස කිමද ඵලේ තව මොන බාද ආදරයත් වෙලඳ පොලේ. මේ ඉරිදා දිවයින පත්තරේ ජයරත්න වික්‍රමසිංහගේ රුවිතන් ගමේ කෝපි කඩේ දෙන්නෙක් සාකච්ඡාවක. එක්කෙනෙක් කියනවා අමර කීර්ති ඝාතනයට හවුල්ුණු 12 දෙනෙක් පෝරකයටලු. අනිත් කෙනා අහනවා එතකොට කැරැල්ල මෙහෙයවපු අය ඒ අය රජගෙදරට කියලා කියනවා. මේ ඉරිදා ලංකාදීප පත්තරේ පියල් සමරවීරගේ ලංකෝනිස් දෙන්නෙක් සාකච්ඡාවක. එක්කෙනෙක් කියනවා මං අදාර කතාවේ දැලට අහුණු වටු කුරුල්ලන්ට දැල ඇදගෙන යන්න බැරි වෙලා වටු වැද්දට අහුණු හේතුව කියන්න කියලා පන්තියේ ළමයෙකුට කිව්වා. අනිත් කෙනා කියනවා ඉතින් ළමයා කුරුල්ලන්ගේ සමගිය නැති වුණ හින්දා කියලා කිව්වද කියලා අහනවා. නමුත් ගුරුතුමා කියනවා පේසුද ඒක ගත් කටටම කිව්වේ වටු කුරුල්ලන්ට ට්‍රැක්ටරයකින් දැල ඇදගෙන යන්න ඉඩ දුන්නේ නැති හින්දා වෙන්න ඇති කියලානේ කියලා කියනවා. මාළු දැල් කතාව තමයි නේද? මේ ඉරිදා ලංකාදීප පත්‍රයේ පියල්ගේ ඉරිදා කෑල්ල. එකඟ වීමේ සාකච්ඡා පුටු මේස මකුළු දැල් බැඳිලා තියෙද්දී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා දූරේක්ෂයකින් බලනවා ස්මාර්ට් 2026. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා පුටුවට අත තියාගෙන අහස දිහා බලනවා පොරොන්දු උපවාස වර්ජන ගැන. මේ ඉරිදා සිළුමිණ පත්තරේ අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුන් එක. ජනාධිපතිවරයා තනියෙන් රට පාලනය කරන්න හදනවා කියලා ජානක වක්කුඹුර කියනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයා ගෙදර පින්තූරයක් දිහා බලලා කියනවා මම නම් පවුලම හවුල් කරගත්තා කියලා. ඌ අපච්චියේ පින්තූරේ ඉන්න පවුල් ගණනාවක කට්ටිය. එමනම් අපි අද කාටුන් අවසන් කරමු ඉරිදා දිවයින පත්තරේ අනුරාධ හිරිපිටියගේ හිටිවනේ කවියෙන්. දීවරයෝ හැපී සිටි මා දැලමත්තේ ජනපති හා කතා කර පිට වෙලා ඇත්තේ දැකද බුලේ විසඳුම් ටික පැලවත්තේ ඔක්කොම ලකුණු ටිල්වින් අයියාගේ පිත්තේ. අදත් කාටුන් උපුටා ගැනීම අන්තර්ජාලයෙන් කාටුන් ඔබට ගෙනා මම බන්දුලකේ ජාගොඩ
අමතක කරන්න එපා සබ්ස්ක්‍රයිබ් කරන්න ස්ටුඩියෝ ජා.